මීට පෙර අනාවැකි 8ක් සාර්ථකවම කියන ලද එකම ජ්‍යොතිර්වේදියා මම මෙතෙක් කල කියපු අනාවැකි එකක්වත් වැරදිලා නැහැ. මුලින්ම කියපු අනාවැකිය තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා පරදිනවා කියලා. ඊළඟ ජනාධිපති මැතිවරණ එක මම කිව්වේ 2013 අප්‍රේල් 30 වෙනිදා TNN රූපවාහිනියේ. දෙවනුව මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල සටනේ මෛත්‍රීපාල ජය ගන්නවා කියලා අනාවැකියක් කිව්වා. වන්දේසිය තියලා රනිල් වික්‍රමසිංහට මේ රටේ අගමැතිකම හම්බ වෙනකො ඊට පස්සේ එකක් සිද්ධ වුණා. හතර වෙනුව තිබ්බ මහා මැතිවරණෙන් රනිල් වික්‍රමසිංහ අගමැති වෙන එක සක්‍රියටත් වළක්වන්න බෑ කිව්වා. ඉන්දියාවේ මෝඩි අගමැති වෙන එක මම කිව්වා තනියම ආණ්ඩු බලයක් පිහිටවනවා කියලා. ඊළඟට මම කිව්වා ඊට පස්සේ මම කියපු අනාවැකිය තමයි පළාත් සභා මැතිවරණේ බස්නාහිර පළාත් සභා මැතිවරණේ මහින්ද රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කරනවා කියලා. සරත් පොන්සේකා කිසිම ආසනයක් ගන්න නැහැ කියලා පහුගිය පාර්ලිමේන්තු මැතිවරණේ මම කිව්වා. ඒවා ඒ විදියටම සිද්ධ වුණා. නමුත් තවත් ජ්‍යොතිර්වේදියෙක් වෙනාලා ඉන්දික තොරවත්ත කියන එක්කෙනා කියලා තිබ්බා සරත් පොන්සේකා රට හැරලා යනවා කියලා. එහෙම උනේ නැහැ. දැන් ඇමතිකමකුත් දරලා රටත් පාව දෙන මට්ටමට සමුදායක් පාව දෙන මට්ටමට පත් වෙලා ඉවරයි. ඊළඟට එයා කිව්වා පිදෙල් කාස්ට්‍රෝගේ මරණය සිද්ධ වෙනවා කියලා. දැන් මාස කිහිපයකට උඩදී ඒකත් වැරදි වුණා. මගේ අනාවැකිය කොපි කරලා කියපු දේ විතරයි එයාට ඉතිරි වුණේ. එහෙම කියලා මටත් මේ විවාද වලට අඬ ගහලා තිබ්බා. මේ ස්පේන් නැති අන්ධ මිනිස්සයා. ඉතින් ස්පේන් නැති මිනිස්සෙක් එක්ක මම විවාද කරන එක තේරුම්න්නේ. මම ඊළඟට කියපු අනාවැකිය තමයි මෛත්‍රීපාලගේ මරණය වළක්වන්න බෑ කියලා. 2017 ජනවාරි 24 කලින් මෛත්‍රීපාලගේ මරණය සිද්ධ වෙනවා කියලා. මම නැවත මගේ වීඩියෝ එක Facebook එකේ මොන කවුරු හෝ හැක් කරලා ඉවත් කරලා තියෙනවා. ඒක නිසා තමයි මේ අලුතෙන් මේ වීඩියෝ දාන්න යන්නේ. මෙතෙක් කල් මේ වීඩියෝ එක 70000ක් විතර බලලා තිබ්බ වීඩියෝ එක හැක් කරලා තියෙනවා. මෛත්‍රීපාලගේව හැක් කරාම තමයි මේ තරුණ දක්ෂ ළමයි අත්අඩංගුවට අරන් හිරගෙවල් වලට දාන්නේ. ඉතින් මගේ එකට වෙච්ච දේ ගැන දැන් මට හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ වීඩියෝ එක අලුතෙන් මම දාන්නේ. අද මම කියනවා මෙයාගේ කේන්දරයට අනුව තුරාලක්ෂණින් උපන් මේ සිරිසේන මහත්මයාගේ මරණය වළක්වන්න බෑ කියලා මම කිව්වේ නිකන් නෙවෙයි. ඒ රාෂ්ට්‍රකයකින් බුච්චික රාශිය සෙනසුරු යනකොට තමයි බණ්ඩාරනායක බලයට ආවේ. ප්‍රේමදාස උච්චික රාශිය යනකොට තමයි බලයට ආවේ. උච්චික රාශියෙන් සෙනසුරු යන්න කලින් දෙන්නටම මරණය දුන්න ඉන්දිරා ගාන්ධිලත් ඒ විදිහටම සිද්ධ වුණා අසල්වැසි රටේ. මෙයා බලයට ආවේ උච්චික රාශියේ සෙනසුරු යද්දී. උච්චික රාශිය යන්න කලින් මෙයාගේ මරණය නියතයි කියලා මම කිව්වා. ඒකට තව මාස 5ක කාලයක් වගේ තමයි තියෙන්නේ. මේ මං කියන මේ අනාවැකිය මොන විදිහෙන් හරි සනාත වෙන බව සාර්ථක වන බව මට සුදක්සේ පැහැදිලි. ඊළඟට මෙයාගේ කේන්දරේ රෝග පීඩා තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේදී ඉතාම සුපරික්ෂාකාරව මම දැන් මේ බලයට ආපු දවසේ ඉඳලා මෙයාගේ කේන්දරේ නැවත සුපරික්ෂාකාරී අන්දමින් තා ගැඹුරින් අර මහින්ද රාජපක්ෂ මහත්තයා කේන්දරේ නිරීක්ෂණය කරා වගේ පහුගිය කාලේ නිරීක්ෂණය කරන්න. මොකද රාජ්‍ය නායකයෙක් සම්බන්ධයෙන් අනාවැකිය එයා දිනනවා කිව්වෙත් මම, එයාගේ මරණය කිව්වෙත් මම. ඒක නිසා මම මේ පහුගිය කාලේ කරපු පර්යේෂණ වලින් මට තහවුරු වුණා මෙයාගේ මරණය සිද්ධ වෙන්න පුළුවන් ක්‍රම දෙකක්. එක්ක හදිසි අනතුරකින් නැත්තම් මෙයාට සුව කරන්න බැරි ඇඟේ මස් දිය වෙන දියවැඩියා රෝගී තත්ත්වයක් මෙයාගේ කේන්දරය අනුව මේ වෙනකොට මෙයාට හට ගන්න ඕන. එහෙම වුණොත් ඒ රෝගයෙන් අවුරුදු දෙකකට වඩා කෙනෙකුට ජීවත් වෙන්න බෑ. මේ මස් දිය වෙන දියවැඩියා රෝගයෙන් බෙහෙත් තරම් පාලනය කරලා ජීවත් වෙන්න පුළුවන් උපරිම දෙකක කාල සීමාවක් තමයි. එහෙනම් නැවත මම තහවුරු කරනවා මගේ මේ Facebook එකේ page එකේ තිබ්බ ඒ වීඩියෝ එක කවුරු හැක් කරත් මම නැවත මේ වීඩියෝ එක දානවා. ඉතින් මම හිතනවා මගේ Facebook එකේ page එකේ ඉන්න රසික රසිකාවන් එක හොඳට share කරලා වැළඳගනී කියලා. මේ රටට මේ වෙනකොට උද්ගත වෙලා තියෙන තත්ත්වෙත් තමයි මම දන්නවා. ආමුදුරු හිරේට දානවා, කොටි නිදහස් කරනවා. මේ ඉන්දියාවේ පදේට නටනවා, ඇමරිකාවේ පදේට නටනවා. හොඳ රූපඩ ආණ්ඩුවක් මේ වෙනකොට තියෙනවා කියලා කාටත්
සස්සුදත්සේ පැහැදිලි වෙලා තියෙනවා. මේ එක්කම මම කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කිසිම වරදක් කරලා තිබ්බේ නැසිනා යා අත්අඩංගුවට ගන්න බැරි නිසා දැන් මේ රනිල් වික්‍රමසිංහ ප්ලෑන් කරලා මේ අල්ලස් කොමිසමට කියලා අපිට උනක් කෙනෙකුට විරුද්ධව පැමිණිල්ලක් දාලා නඩු දාන්න පුළුවන්. නමුත් උසාවියෙන් හරියට තීන්දුව කරන තුරු ඔහු වැරදිකරුවෙක් වෙන්නේ නැහැ. මේක 2000 ඊළඟ 2000 කනම් වල එන ජනාධිපති මැතිවරණේ ගෝඨාභය ජනාධිපති වෙනක වළක්වන්න කරපු උපරවැට්ටියක් ලෙස තමයි මම දකින්නේ. මේ රටේ ගෝඨාභය රාජපක්ෂට දෙමළ මුස්ලිම් අයගේ ඡන්ද නැතුව මේ රටේ ජනාධිපති වෙන මේ රටේ සිංහල බෞද්ධයෝ ඡන්දෙ දෙනවා. ඒක පිටාම පැහැදිලි. මම කිව්වේ නිකන් නෙවෙයි ඊළඟ ජනාධිපති ගෝඨාභය. අන්න ඒකට බිය වෙලා තමයි රනිල් වික්‍රමසිංහ මේ ගෝඨාභය කොටු කරන්න මෙවැනි බයිබරයක ලව්වා අල්ලස් කොමිසම ලව්වා මෙවැනි නඩු දැමීමක් දාලා තියෙන්නේ. මේ රටේ ත්‍රිවිධ හමුදා යුද්ධ වෙනුවෙන් මේ උරදීපු නාවික හමුදාපති 3 දෙනෙකුත් කොටු කරලා ගෝඨාභය මහත්මයා කොටු කරලා මේ කරන වැඩෙන් පළක් නැහැ. ඊළඟ ජනාධිපති කාටවත් වළක්වන්න බෑ. සක්කරයටත් වළක්වන්න බෑ. ගෝඨාභය ජනාධිපති වෙනවා. ඒ වගේම නැවත මේ රට එක්සේසත් කර නායකයා වන මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති වෙනවා. ඒක ගැන මම නැවත ඔන්න අලුතෙන් මේ වීඩියෝ එක මෙයාගේ මරණය ගැන කියලා මේ ගැන සනාථ කරනවා. ඉතින් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් මේ රටේ ජනතාව දන්නවා කොහොමද කියලා ඡන්දේ පාවිච්චි කරන්න ඕනේ ඉදිරියේදී. ඉතින් අනපේක්ෂිත ලෙස මෙයාගේ මරණය සමග ජනාධිපති මැතිවරණයක් එන්න පුළුවන්. අලුත් ව්‍යවස්ථා සංශෝධනයට අනුව මාස 3යි වැඩ බලන්න පුළුවන්. අගමැතිට මාස 3කින් ඡන්දේ තියන්න ඕන. එහෙමනම් අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් අවුරුදු 4කමාරක් ගියත් මේ දැන් ඉන්න සිරිසේන මහත්මයා මේ ආණ්ඩුව ඉසුරහරන් ඉති බව අපි දන්නවා. මොකද එයා ජනාධිපති උනේ රනිල්ට පින් සිද්ධ වෙන්න නිසා. එහෙනම් ස්වාභාවිකව වෙන විපතකින් මෙයාගේ මරණය සිද්ධ වෙලා මේ රටේ ජනතාව වෙනුවෙන් දළදා වහන්සේ වැඩවසින පුණ්‍ය භූමියේ තියෙන බලයෙන් අනිවාර්යයෙන්ම මේ රට බේර ගන්න ගෝඨාභය රාජපක්ෂ බිහි වෙනවා. උච්චක ලග්නේ නුපන් ලෙනින්ගේ ලග්නේ උච්චක ලග්නේ අසහාය නායකයෙක් වෙනවා ආසියාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බැල. ඒ ගැන මම මේ ජනතාව දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක අලුතෙන් කරේ. ඉතින් මම බලාපොරොත්තු වෙන පුළුවන් තරම් ෂෙයා කරලා මේ වීඩියෝ එක ජනතාව අතරට යවයි කියලා මේ රටට ආදරේ හිතයිසි ජාති හිතයිසි සියලුම දෙනාම